ආයුබෝවන් අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ ෆ්‍රිජ් එකේ දොරේ එන ස්විච් එකක් ලයිට් එක ඔන් ඔෆ් වෙන. ඒකේ පමණක් වෙලාවට ලෙඩක් එනවා, ටට්ටක් ගාලා සද්දයක් එනවා, හරියට ලයිට් එක ඔන් ඔෆ් වෙන්නේ නැහැ. අපි බලමු මේක රිපෙයාර් කරගන්න ආකාරය. ඉස්සෙල්ලම අපි නියනක් කරගෙන මේ වගේ වටෙන් බුරුල් කරලා මේක එළියට ඇද ගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මොකද කරන්න කියලා. හොඳයි, අපි එන එක ස්විච් එක එළියට අපි ඇදගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති ක්ලිප් එකකින් සම්බන්ධ කරලා තියෙන්නේ. අපි මේ ක්ලිප් එක ගලව ගන්න ඕනේ. මේක නම් ටිකක් තදයි. අපි නියනකින් බලමු. හරි, එකක් ගලව ගත්තා. හරි, අපි දැන් අපි බලමු මේක. මගේ යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නවා. හොඳයි, එහෙනම් දැන් අපි බලමු මේ ස්විච් එක කොහොමද පන්නගන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ටක් ටක් ගාලා තදට ස්විච් එන්නේ. ස්විච් එකේ විස්තරෙ මේක පිටිපස්සේ ගහලා තියෙනවා. මේක කඩේ ගන්න තියෙනවා. අපි බලමු මේක කලවලා රිපෙයාර් කරගන්න පුළුවන්ද කියලා. මේකේ තියෙනවා, ඔයගොල්ලන්ට පේනවා ඇති දෙපැත්තේ පොඩි කට්ට දෙකක්. මේ කට්ට දෙක තද කරාම අපිට මේ ස්විච් එක එළියට ඇද ගන්න පුළුවන්. බලමු try කරලා. දෙක තද කරලා ටිකක් ගලව ගන්න නම් අමාරු වුණා. මම කොහොමහරි පැත්තෙන් නියන දාලා උස්සලා බුරුල් කරගත්තා. අපි බලමු ඉතුරුට. එන විදියට නම් ස්විච් එකේම විශේෂ අවුලක් නැහැ. ස්විච් එක ඇතුලේ තියෙන පද්ධතිය හොඳට වැඩ කරනවා. මම හිතන්නේ මොනවා හරි කුණු ගිහිල්ලා හෝ මොකක් හෝ ඉටි කෑල්ලක් ඉර වෙලා ස්විච් එක අවුල් වෙලා තිබුණේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක ඇතුලේ තියෙන ආකාරය. හොඳයි, එහෙනම් අපි බලමු ඊළඟට ස්විච් එක ආයෙත් තිබුණ ආකාරයට සවි කරගන්නේ කොහොමද කියලා. සරල දෙයක් කරන්න තියෙන්නේ. හරියට පැත්ත බලලා තියලා තද කරගන්න එක විතරයි. දැන් ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති කලින් වගේ කිසි ශබ්දයක් නැහැ. ඉතාලම හොඳින් වැඩ කරනවා ස්විච් එක. ඉතින් අපි බලමු ඊළඟට මේක ෆ්‍රිජ් එකට සවි කරලා කොහොමද කියලා. මෙතනත් බොහොම පොඩි සරල දෙයක් කරන්න තියෙන්නේ. මේ වයර් දෙකේ තනහරණක් මොකුත් නැහැ. AC නිසා අපි ක්ලිප් ස්විච් එකට ක්ලිප් කරගන්න විතරයි තියෙන්නේ. අපි බලමු ක්ලිප් කරගෙන. ක්ලිප් දෙක ගලවනකොට අමාරු වෙන නිසා ලූස් වෙලා තියෙන්නේ. අපි ක්ලිප් දෙක ගහගෙන අඬුවකින් පොඩ්ඩක් තලලා තද කරගන්න ඕනේ. හොඳයි, එහෙනම් දැන් නම් අපේ වැඩේ අවසానයි. අපි මේක තිබුණු ආකාරයටම ෆ්‍රිජ් එකේ බඳට තියලා තද කරගන්නවා. ඊට පස්සේ බලමු කොහොමද කියලා මේක වැඩ කරනවාද කියලා. හිතා හොඳින්
ඔයගොල්ලන්ට පේනවා ඇති විදුලි එළිය බාදීමෙන් පසුව ලයිට් එක ඉතාම හොඳින් නිවෙනවා පත් වෙනවා. කිසිම අවුලක් නැහැ.